ජේසුනි ලන් වෙන්න. ජේසු පිහිටයි ඔබට සුබ දවසක්. අද කිතුගේ මැදුරෙන් අපි කතා කිරීමට සූදානම් වන්නේ කිතුණුවන්ගේ උතුම්ම දවසක් වන මහසිකුරාදා දිනය ගැනයි. කුමක්ද මේ මහසිකුරාදා කියන්නේ? මෙදා දවසේ සිදුවුණු සිදුවීම කුමක්ද? මේ ගැනයි අද අපි කතා කිරීමට යන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න කියලාත් ඔබට ආදරයෙන් මතක් කරන අතරම සාන්තුවර කතා දැන ගැනීමට කැමති නම් අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙන්න කියලාත් අපි ආරාධනා කරනවා. ඒ වගේම ඔබ මේ වීඩියෝ එක නරඹුවා නම් තව කෙනෙක්ට share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි යමු අද දවසේ අපේ මාතෘකාවට. මහසිකුරාදා කියන්නේ කතෝලිකයන්ගේ ඊටමත් වැදගත් සහ දුක්බර දිනයක්. මේ දිනේදී ජේසුස්වාමි දරුවන් කුරුසේ මත මරණයට පත් වූ දිනයයි. අපි කලින් දවසේ කතා කරා. ඒ කියන්නේ කලින් වීඩියෝ එක මහ බ්‍රහස්පතින්දා සම්බන්ධව. එදිනෙද අපි කතා කරා ජේසුස් වහන්සේව පාවා දෙන්නෙක් පිළිබඳව. ඒ පාවා දෙන්නා විසින් ජේසුව අත්අඩංගුවට කොට ගැනීමේ සිද්ධියක් ගැනත් අපි මේ වීඩියෝ එකේ කතා කරා. ඉතින් මිත්‍රවරුනි, මේ මහසිකුරාදා දිනේදී විශේෂ සිදුවීම් කිහිපයක් තිබෙනවා. ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අත්අඩංගුවට ගැනීම. ඒ වගේම රෝමානු ආණ්ඩුකාරයා වන පිලාත් ගාවට ඉදිරිපත් කිරීම. එතනදී ඔහු විසින් නඩු විභාගයටගෙන ජේසුස් වහන්සේව කුරුසියේ ඇන ගැසීමට නියෝග කිරීම. ඒ වගේම තමන්ගේම කුරුසිය තමන්ගේම කරමතින් රැගෙන කල්වාරි කන්දට ගමන් කළ යුතු බව. අවසානයේදී කුරුසේ ඇනගසා මරණයට පත් කිරීම. කරුණු ටිකක් යටතේ තමයි මහසිකුරාදා කියන දිනය දිව යන්නේ. සහෝදරවරුනි, මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 33 අතර කාලයේදී. ස්ථානය වන්නේ ගොල්ගොතා, එහෙමත් නැත්නම් කල්වාරි කඳුබිම. ශුද්ධ බයිබලයේ මේ කතාව සම්පූර්ණයෙන්ම විස්තර කරලා තියෙනවා. කතෝලිකයන්ගේ හා ක්‍රිස්තියානින්ගේ විශ්වාසය අනුව ජේසුස් වහන්සේගේ මරණය මනුෂ්‍ය පව් සඳහා කරන ලද මිලකි. ඒ ආදරේ හා කැපවීමේ ඉහළම සංකේතයයි. ඒ වගේම මිත්‍රවරුනි, බයිබලයට අනුව මේ කුරුසියේ මත ජේසුස් වහන්සේ මරණයට පත්වන වෙලාවේදී මධ්‍යහනයේ සිටම අඳුර පැතිරුණා. ඒ වගේම දේව මන්දිරයේ වේල් දෙකට කැඩුණා. ඒ වගේම යම්කිසි භූමිකම්පාවක් ඇති වුණු බවටත් සඳහන් වෙනවා. රෝම සෙබලෙක් එතනදී උච්චාරණය කරනවා මෙම මිනිසයා ඇත්තටම දෙවියන්ගේ පුත්‍රයයි කියලා. අද දිනේ වන විටදී කිතුණුවන් ඉතා විශ්වාසයෙන් මේ මහසිකුරාදා කියන දවස සමරනවා. මේ සැමරීමට ඇත්තටම ඉතාමත් දුක්බර දිනයක්. ඒ වගේම ඔබ දැක ඇති උත්ථාන වූ ජේසුස් වහන්සේගේ සුරුවම අද රාත්‍රියේ, එනම් බ්‍රහස්පතින්දා දිනේ රාත්‍රියේ සිටම ඒවා සුදු රෙදි වලින් ආවරණය කරනවා. ඊටමත් දුක්ඛිත වූ දවසක් තමයි මහසිකුරාදා කියන දවස. ඒ වගේම කිතුණුවන් මේ සමයේදී ඊටා දැඩි ලෙස උපවාස වගේම පරිත්‍යාගශීලී වී යුතුමයි. ඇත්තෙන්ම මෙය සතුටු දිනයක් නොවේ, ආත්මීකව සිතා බැලීමේ දිනයක්. තින් මිත්‍රවරුනි, මහසිකුරාදා යනු කුමක්ද කියලා ඔබට දැන් තේරෙනවා ඇති. මෙහි ඇත්තටම විශාලම වැදගත් සිද්ධිය වන්නේ ජේසුස් වහන්සේ තම කුරුසිය කල්වාරි පුදබිමට රැගෙන යාමේදී සිදුවුණු විවිධ සිදුවීම්. ඒවා මුල් කරගෙන වර්තමානයේදී පාද නමස්කාරය යනුවෙන් අපි මේ දේවල් සිහි කරනවා. ඉතින් මේ දවසේ සිද්ධ වුණු මේ විශේෂ දේවල් තමයි මහසිකුරාදා කියන දිනය විශේෂ වීමට හේතු වී තිබෙන්නේ. මහසිකුරාදා දිනය අපට මතක් කරන්නේ ආදරය, කැපවීම සහ කමාවයි. දුක් මැදින් උතුම් ජීවිතයක් උත්පාදනය කරගත හැකි බවයි. ඉතින් මිත්‍රවරුනි, කතෝලික අපි හැමෝම දන්න කියන දෙයක් තමයි ජේසුස් වහන්සේ කුරුසියේ මත රැගෙන ගියේ අප සියලුම දෙනාගේ පව් බවයි. අපව පිරිසිදු කිරීමට
අපට අලුත් ජීවිතයක් ලබා දීමට අපට අලුත් අනාගතයක් පෙන්වීමට එතුමා අප වෙනුවෙන් දිවි පිදුවා. ඉතින් මිත්‍රවරුනි මේ මහසිකුරාදායි අපි මනස්ථාපනය වී අලුත් ජීවිතයකට පාදමු. එයට ඔබට හිමි යුතු සියලුම ආශිර්වාදයේ සහ රැකවරණයේ දෙවියන්ගෙන් නොඅඩුව ලැබෙන්න යනුවෙන් ප්‍රාර්ථනා කරමින් කිතුගී මැදුරින් අද දවසේ අපි ඔබෙන් නිවසෙන් සමුගන්නවා. අපත් සමග එකතු වුණාට ඔබට බොහෝම ස්තුතියි. ඉදිරියේදීත් රැඳී ඉන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේගේ ආදරය, රැකවරණය, මැදිහත්කම තුළ ඔබේ වැඩ කටයුතු සියලුම දේවල් සාර්ථක කර ගැනීමට ඔබට හැකියාව ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජේසු පිහිටයි. ජේසුනි ලන් වෙන්න